විපක්ෂයේ ඉන්නකොට අපිත් එක්ක කිව්ව කතාව ජනාධිපතිවරයෙක් හැටියට පත් වෙලා තියෙන මේ අර්බුදයට මූණ දෙනකොට කියන කතාව දිහා බලනකොට ඇත්තටම අනුර versus අනුර ෆේ කියන්නේ අනුර කුමාර versus අනුර කුමාර ඇත්තටම මේ අනුර කුමාරද කියලා අපිට සැකයක් තියෙනවා. ඒ කියන්නේ අනුර සහෝදර අනුර කුමාරයි ජනපති අනුර කුමාරයි කියන්නේ සම්පූර්ණයෙන්ම දෙන්නේ. අනුර කුමාර සහෝදරයා ඉන්නකොට විපක්ෂයේ මේ හැම අර්බුදයක් ගැනම ඉතා ඕනෑකමෙන් සැලසුම් සහගතව මෙන්න මෙහෙමයි කරන්නේ අපි හිටියනම් මෙහෙමයි කියලා අමුතුම ලෝකයක් නැවුවා. මේ රටේ ජනතාවත් අනේ අනුර කුමාර සහෝදරයා විපක්ෂයේ මෙහෙම ඉතා සුන්දර ලෙස මේ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට කියන කතා අහලා දුන්න ඡන්දේ පාර්ලිමේන්තුවෙන් 3/2ක බලයක් දුන්නා. දැන් සහෝදර අනුර කුමාර ජනපති අනුර කුමාරත් එක්ක සංසන්දනය කරලා පොඩ්ඩක් බලමු මේ මොකද්ද මේ එදා කිව්ව කතාවුයි අද කියන කතාවලයි වෙනස. මේ අනුර සහෝදරයා විපක්ෂයේ ඉන්නකොට වේදිකාවක් කිව්ව ආකාරය. දැන් අනුර කුමාර දිසානායක සහෝදරයා කාලේ අනුර සහෝදරයා මේ වේදිකාවක් ගානේ කිව්ව කතාව. එතුමා කියනවා මේ එදා තිබ්බ ආණ්ඩුවට කිසිම සැලැස්මක් නැහැ. එදා තිබ්බ ආණ්ඩුවේ මේ තෙල් බෙදා දෙනකොට දින වලට ඔත්තේ ඉරට්ටේ දැන් ඔත්තේ ඉරට්ටේ කියලා ඒවට hina වුණා. QR ඇප් එකක් දැම්මහම ඒකට නෝන්ජල් කරා. එතකොට අද අනුර කුමාර දිසානායක ජනාධිපති මොනවද කරන්නේ? අද කරන්නේ ඒ දෙයමයි. ඇප් එක ගෙනලා තියෙනවා. ඒ වගේම ඔත්තේ ඉරට්ටේ දිනවලට වෙන් කරලා තියෙනවා. හැබැයි මෙහි යෝධයට ඒ තිබ්බ ඇප් එක ක්‍රියාත්මක කරගන්න බෑ තාම නිවැරදි. ඒ කියන්නේ මේ වගේ ක්‍රයිසිස් එකක් අලුතෙන්ම වුණා නම් තාම බලනවා මේ ඇප් එක කියන්නේ QR කෝඩ් එක කියන්නේ මොකද්ද කියලා. හරිද? දැන් මේ පෞගිය කාල සීමාවේ තිබ්බ ඇප් එක නිවැරදිව තාම ක්‍රියාත්මක කරගන්න විදිහ. ඉතින් බලන්න අනුර කොච්චර ෆේල්ද කියලා. ඒ විතරක් නෙමෙයි. දැන් ඔත්තේ ඉරට්ටේට අද hina වෙච්ච මේ කණ්ඩායම අද මේ අය සැලසුම් කරනවා කොහොමද මේ ඉන්ධන බෙදන හැටි නෙමෙයි. දැන් මේගොල්ලන්ට උමනාව තියෙන්නේ ජනතාවට ඉන්ධන දෙන්න නෙමෙයි. මේගොල්ලන්ට උමනාව තියෙන්නේ ජනතාවට ඉන්ධන නොදෙන්න ආකාරයේ කොහොම හරි පෙට්‍රල් ෂෙඩ් වල පෝලින් නැතුව තිබ්බනම් ඒක. දැන් මේගොල්ලන්ට ඕනේ පෝලින් නැති කරගන්න. පෝලින් නැති කරගන්න මොකද්ද කරලා තියෙන්නේ? QR කරලා දාලා ඊට අමතරව ඔත්තේ ඉරට්ටේ දෙකම දාලා හරිද? එතකොට ඊට අමතරව මේගොල්ලන්ට පුළුවන් නම් මේක දින ගානට වෙන් කරන්න කාර් සන්දා බස් අඟහරුවාදා ලොරි බදාදා මෝටර් සයිකල් බ්‍රහස්පතින්දා වෑන් සිකුරාදා කියලා මේ දින 7කට වෙන් කරා නම් මම හිතන්නේ තෙල් වලට පොලි කොහොමද ඇති වෙන්නේ? හැබැයි දැන් මේගොල්ලන් මොකද්ද මේ ආණ්ඩුව ඇවිල්ලා කරලා තියෙන්නේ? මේගොල්ලන් ආවේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් මිල ගණන් අඩු කරන්නනේ. මතකද තමුන්නාන්සලාට කිව්වා අර ඇමිතිට යනවා මෙච්චර මුදලක් බදු ගහනවා මෙච්චර මුදලක් මේ රුපියල් මෙන්න මෙච්චර ගානකට තමයි වරායට එන්නේ. ඒ වරායට ආපු මුදලින් අපිට දෙන්න පුළුවන්. මේ රටේ අහිංසක ජනතාවත් හිතුවා
මේගොල්ලෝ අර මිල සූත්‍රයට බැන්න බැනිල්ලට මිල සූත්‍රය හදපු මංගලසීර සමරවීර ඇමතුමාගේ අම්මා අප්පලා මතක් වෙනකම් බැන්න. මංගල සමරවීර ඇමතුමාව නැති කරා.